කුඩා දරුවන් සහ සුරතරුන් අතර ඇති බැඳීම් පිළිබඳව බොහෝ පුවත් අපි අසා තිබෙන්නේ සුරංගනා කතා සහ චිත්‍රපටවලයි. නමුත් සැබෑ ලෝකයේ තෙවැනි සුන්දර බැඳීම් තිබිය හැකි බව ලෝකෙටම පෙන්වූ දැරියක් මෙරට ජීවත් වන බව ඔබ දන්නවද? ඉත්තෑ සුරතල් පැටවකු නිසා ලෝපුරා ජනප්‍රිය වූ මේ පුංචි ඇය ශ්‍රේතා පුන්සඳි. 7 හැවිරිදි මේ පුංචි මල් කැකුළු ජීවත් වන්නේ පොළොන්නරුව ලංකාපුර 14 ඇල සුන්දර ගම්මානයේ. මේ පුංචි ශ්‍රේතා පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයක අවධානය මෙන්ම ආකර්ෂණයක් දිනාගත්තා. ඒ ඇගේ මේ පුංචි සුරතලා නිසා. මේ පුංචි ශ්‍රේතාගේ ආදරණීය සුරතලා ටුටු. පුංචි ශ්‍රේතා දිනක තම ආදරණීය සුරතලා සමග නිවස ඉදිරිපිට ඇති වෙල්ලායේ දූපැන සෙල්ලම් කරන දසුනක් ඇගේ මව විසින් පටිගත කර තිබුණා. අදාළ වීඩියෝ පටය පුංචි ශ්‍රේතාගේ පියා සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර එම වීඩියෝ පටය බංග්ලාදේශය ඇතුළු ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් නරඹා තිබුණා. සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ පුංචි ශ්‍රේතා බංග්ලාදේශ දීනියක් ලෙස හඳුනාගෙන සිටියත් පසු ඇය අපේම ආදරණීය ශ්‍රී ලාංකික දීනියක් බව හෙළි වුණා. ශ්‍රේතා මේ වන විට ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ. ඇගේ ආදරණීය සුරතලා බවට පත් වෙලා ඉන්නේ මේ පුංචි ඉත්තෑ පැටියා. දිනක් මේ ඉත්තෑ පැටියා නිවසට අවස්ථාවේදී බල්ලන් සපා කෑමෙන් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ මේ ඉත්තෑ පැටියා ශ්‍රේතාගේ පවුලේ සමාජිකයින් විසින් ආදරයෙන් රැක බලාගෙන තිබෙනවා. මේ පුංචි දීනේ Tamanගේ සහෝදරයාට මෙන් ආදරයෙන් මේ පුංචි ඉත්තෑවට සලකන බව තමයි ඇගේ මව පවසා සිටින්නේ.